Ko, ඔහොම කොහෙද වලි අතපය දික් අත උස්සනවා දකින්න අරකු බිවනවා පිස්සුවක් ඇත කවුරුත් නැහැ හොඳටම බීලා හිටපු කෙනෙකුට තෑග්ගක් ගෙනත් දීලා දෙන්න ඒකයි මම බැලුවේ කවන්න තෑග්ග ගන්න කවුරුත් නැහැ මට පේන්නේ හොඳට ගහලා ඉන්නෝ නිකන් වැඩෙන්න ඉන්නවනම් මං එයාට ලොකු තෑග්ගක් දෙනවා ඉන්නවද කවුරුත් වැඩි ඉන්නවද වැඩි ඉන්නවා කියලා උඩ පයින් එපායිද වැඩි ඉන්න කෙනෙක් එන්න මෙයාට බලන්න වැඩි හොඳට වැඩෙන කෙනෙක් එන්න නැත්නම් වැඩිලා බීපු කෙනෙක් නේ වැඩෙන්න බීපු කෙනෙක් එන්න කො ඉන්නවද ඇහුන්නේ කො ආබේ එන්නකො බඩු කෑල්ල ඔයා තමයි හෙව්වේ එන්න ඔයා එන්නකො ඔයාට එන්න ඔයා එන්න ආයෙත් බෑ කියනවා මේ ටෙලිවිෂන් එකෙනුත් පේනවා හැබැයි වීඩියෝත් කරනවා කො ඔයා එන්න මේ එන්න මස්සින අයියේ අර පැත්තක හොරේ අර පැත්තක අන්න ඔයාගේ දාග්ගවා මම අරව ගත්තා කරන්න දෙයක් නෑ ඩෙලි අනේ අම්මා යන්න පොඩියක් අහන්න මේ දවස්වල මම හිතන්නේ මීටින් එක උගක් බලලා නගිද්දිම අත දෙව දික් කරන්නේ මේ වේදිකාවට ගොඩ වෙද්දිම මේ වෙන්නේ ජල්දි ඉවරට පස්සේ දැක්කත් අහක බලන්න යන්නේ ඇක්ෂන් ඔක්කොම තියෙනවා දේශපාලන සුසුකම් තියෙනවද වැඩ අඩියක් ගහලා දෙන්න නෑ පොඩි ෂොට් එකක් දාලා ඉන්නේ ඌටක් හටල් එකට ගත්තා දැන් මම අහන්නේ මේ කවුරුත් බීවේ නැහැ කියලා කිව්වා ඔයා ඉතින් පොඩි එකක් ඒවට කමන්නේ නැහැ පොඩි ෂොට් එකක් ගහලා ඉන්නේ ඔව් සුදුසුකම් තියෙනවා ඇත්තම කියනවා නගිද්දි සුදුසුකම් දීපුවා නැංගට පස්සේ සුදුසුකම් දීපුවා නගලා ඉවරලා සුදුසුකම් දෙනවා සමහරෙන් අයියා කියනද මල්ලි කියනද මස්සිනා කියනද මචං කියනද මොකක්ද නම කියනද 48යි ඊයද 48යි පේන්නේ නැහැ නේද 48යි කියලා ඒකනේ කියන්නේ මට වඩා නේද ඔව් මට වඩා අවුරුද්දක් වඩා රසිකට වඩා අවුරුදු 5ක් බාලයි හරියට හරි එයාම කිව්වා ඊයේ ෂොට් එකක් ගෙවුවා ඊයේ නම් ගහන්න බැරුණා ඒ මොකද වැඩනේ වැඩ කරන දවස්වල බොන්නේ නැහැ ඒකට වැඩ ඇරිලා එකක් පොඩි එකක් මොකද වැඩ ඇරිලා පොඩි එකක් පොඩි ධම්මයක් ගන්නවා ගන්න කාටවත් දෙන්න අපි දෙන්නට විතරයි පෙරේදා බීවේ නැහැ ඇයි බීවේ නැත්තේ හොඳ නෑනේ ඇඟට ඒකයි නේද ඔයාට පොඩි එකක් ගත්තානේ ඔව් පෙරේදා පොඩි එකක් ගත්තානේ ඊට ඉස්සරින් දවසේ ගත්තේ නැහැ ඒකනේ පෙරේදා ඉස්සරින් දවසේ ගත්තේ නැහැ ඔයාට අර පොඩි එකක් ගත්තා කෑම රුචිය වගේ ඇදුවේ යේ ඉරිදා බිව්වද යේ ඉරිදා නිවාඩු බොන්න හම්බුන්නේ නැහැ නිවාඩු දවසට බොන්නේ නැහැ ඒවට යාළුවෙක් ඇවිල්ලා කතා කරපින්ද පොඩි එක එහෙම වුණොත් සෙට් වුණොත් බොනවා මොනවා වුණත් ඇත්ත කියනවා අයියා ගිය මාසෙම බිව්ව නේද බිව්වා ඒ කියන්නේ ගිය අවුරුද්දම බිව්වද ගිය අවුරුද්දෙම බිව්වේ නෑ ඔයාට හවසට ලාවට පොඩි ෂොට් එකක් හැමදාම ගත්තානේ හොයන්න බෑ බිව්වයි කියලා ඒක නිසා හැමදාම බිව්වත් අවුලක් නෑ අපි කොච්චර කීවත් දැන් මෙයා ගැන මම කතා කරොත් ඇත්තටම මම බොන්නේ මොනවද කියලා ඊයේ පාටියක් තිබ්බා ඊයේ ඩ්‍රින්ක් එකක් ගන්න එපායි ඔව් මගුල් ගෙදර ගියාම ඩ්‍රින්ක් එකක් ගන්න ඕනනේ අනිවාර්යෙන් ගන්න ඕනේ එතකොට මරණ ගෙදරකට ගියාපුවම බෑනි බොන්න මල ගෙදරකට බොන්න බැයි විදියක් නෑනේ ඇයි අර ෂෝකෙට පොඩ්ඩක් හැංගිලා බොනව නේද හොරෙන් බොනවා ෂෝකෙට අපි පොඩි ආතල් එකක් ගමුද මේ සාධාරණ හේතු කියන්නේ මොන්න ඕන අද ගෙදර ගිහිල්ලා වයිෆරේ දෝස්පුරේ දැම්මොත් කියන්න මම බීවේ සාධාරණ හේතු මත කියලා වයිෆරේ සාමාන්‍ය දෝස්පුරේ දාන ඩ්‍රින්ක් එකක් ගාලා ගියාපුවා ආනවා අනිවාර්යෙන් දානවා කේස් එක එතකොට නිකන් දෙමළ මීටරේ අහුණා වගේද අනිවාර්යෙන් ඒක චක ඔව් ඊට පස්සේ මොනවද කියන්නේ කවන්නේ හරි ඔබ සෙපේනවාකෝ චක අර මීටරේ අර කොම්පියුටරේ ගහනවා වගේම තමයි